මේ මාළු අල්ලන්නේ කියලා දීපන්. දන්නේ නැහැ උත්. කියලා දීපන්. දන්නේ නැහැ. ඇයි කයිද හැම? හැමනම් කයිද දන්නේ ඈ කෙල්ලෝ වගේ තමයි බම්මුණු. කනවා කියනවා කන්නේ. අම්මට දිරි මාළුවෙක් අවුනා මචං. අපි පුංචි කුඩා දීවරයට මට කොප් වෙන. හරි කොහොමද මචංලා මේ YouTube channel එකේ වීඩියෝ දාන්න බැරි වුණා. ෆෝන් එකක් නැහැ මැෂින් එක කරන. ප්‍රශ්න ගොඩක් ආවා. බලමු අද වීඩියෝ එකක් දාන්න ගියන්නේ. අල්ලපු ගමේ තියෙනවා මචං. පොඩි වැවක් වගේ එකක්. පොල් 4-5 දිනක් එකතු කරගෙන අල්ලන්න පුළුවන් try එකක් දෙන්න යන්නේ. බලමු ඔයාලා වීඩියෝ එකත් එක්ක ඉන්න. වීඩියෝ එක YouTube එකට මම දාන්න. වීඩියෝ එකක් එනවා. යාළුවෝ ටික. මම දැන් මේ යන ගමන් ඉන්නේ. ඉස්සර මම අප්පාර මාර ලස්සනක් තියෙන. මේව ගාවට ගිහිල්ලා වීඩියෝ එකේ සම්පූර්ණ පෙන්නන්න. ගාවට ලං වෙලා ඉන්නේ මචං. ඔල්රෙඩි ඉස්සරහා ගියා මම වීඩියෝ එකක් කරනවා ස්ලෝ වුණා. පොඩි එකක් තියෙන්නේ නිකන් විලක් වගේ වෙලා තියෙන දැන් උඩට එක මේ වතුර පිරලා තියෙන්නේ. වතුර පිරලා නෙමෙයි මේ වතුර නැති ඉඳන් මේ මඩ පිරලා තියෙන්නේ. වතුර මොනවත් පැහැදිලි නැහැ. බලමු අහුනොත් පුච්චාන මෙතන කනවා. දැන් පෙන්නන්න. අද වහින්නේ නැහැ මචං. හවස වහින්න දෙන්නේ නැති නේද මරු. ආතල් ඇති බලමු. ඉස්සරහට. හරි. හලෝ හලෝ. එක කෑවෙත්තේ පණුවර ඉදපා උගාවට එපා. හිටියද බං? ඔව්. කොහොම පණු ටික? අතන පොලේ කිව්වා මට සිරි මේ. අඩේ මුං ගහන්න බැරි කවිස? මේ අරක තින්නොයි මේ තින්නොයි. අමරේ නෑ උදන්නේ. මූ කියන කොරලි කට්ට තියෙන එක මන් දන්නේ නැහැ කටු ගෙනනම් මචං. කවිස? බයි ගිපන්. ඉතින් හැවතර ගිහින් නම් ඈ. අකිල ඕ මචං එනවකෝ ලස්සන පෙන්නන්න ආයි ඉන්නකොට වාණු කියව ගන්නකෝ වීඩියෝ එක ඉපායි අවිස ඕ මු පයින් ගහනවා අකිලට එන්න කියනකෝ දීවරයට මේ අකිල එනවා චුට්ටක් නෑ නෑ මේ මාළු වල්ලනේ ඉතින් මේ ඔව් මේ මේක පහලට එන්න මේ මාළු වල්ලනේ ඉතින් කියාදී මේක දාලි උනේ ඉස්සෙල්ලා මාළු වල්ලනේ ඉතින් කියාදී මෙහෙමයි මචං. හලෝ මේ මාළු අල්ලන්නේ කියලා දීපන්. දන්නේ නැහැ උත්. කියලා දීපන්. මන් දන්නේ නැහැ මම අපි තනියගෙන් බා. තනිය කවුද? තනියේ ඉන්නේ මේ ඉන්නේ මචං. අල්ලන වෙනවා අල්ලන ලස්සන රතු පාට කියව. රතු පාටයි, නිල් පාටයි, කොළ පාටයි, දම් පාටයි. කළු පාටයත් අපි ගාව තියෙනවා. හරියට ගහපන්. තම තේරවන කියනකො සාමාන්‍ය කොට. කියලා ටිකක් දාන්න. ඒක දාන්න ඕනේ උගෙන් එනවා. අඩිය මාළු අඩිය තමයි මාළු ඉන්නේ. අඩිය මාළු ඉන්නෝනේ. පණුව ගාන මේ සංවේදී මොහොත. සාමාන්‍ය වතුර දෙමේ අපි වගේ පණ දිනනවා මෙතන. කට්ටට ගැහුවා. මෝ තමයි අපේ උඩ තිබ්බොත් කුඩා දීවරය. කිව නැත්තම් පොඩි මාළු ගහන්න. කටපුංජු තමයි කන්නේ. කටපුංජු කියන්නේ මොනවද? පොල්ලි වගේ නැති උන්ගේ මස් රහිද? ඔව්. කට චූටි උන්ගේ ඇඟ ලොකු. ඒකයි කටපුංජු කියන්නේ. අර සුදුවමිලා වගේ දැන්. අන්න දැන් ඉන්න සුදුවම්මිලා වගේ කටපුංජු. කටපුංජු. කටපුංජුට කට ඇරියට පස්සේ අම්මෝ මේ දීවර ටික වැඩ පටන් ගන්න තියෙන්නේ. මූණන් හැබැයි අද ඇවිල්ලා තියෙන්නේ. අඩේ මේ මෙතන විතරම තියෙන්නේ. යන්ද? මැරෙයිද? බෑ ඔය එනවා. ඒ තමයි මාළු. අකිල ඔයාව බලන්න රන්. අපි ඔයාලට මාළුවෙක් කල්ලා නම් පෙන්නන්න පොඩ්ඩක්. ඔබ ලස්සනයි වැඩ ගෑල්ල. අම්මට දිරි මාළුවෙක් අවුනා මචං. අපි පුංචි කුඩා දීවරයට මට කොප් වෙනම කරකම පේන්නේ. අම්මට හුඩු පොඩි ඒ කොර්ලි පැටියෙක් බං. මේ මූ තමයි ඇල්ලේ මේ පව්කාරයා මේ. මේක තමයි පව්කාරයා. අඩේ ඌ ආතල් බං. ඒක පණියද ඒක? එහෙට දික් කරන්න බා. මෙහෙට දික් කරන්න. කුඩා. පළවෙනි මාළුවේ ජයයි. මේ මල් කොරලියෙක්. ඒක තමයි කවදාද? මේක වතුරට දාපන්. මල් කොරලා කියන්නේ මොකේද බං? මොන වතුර ටික ඉහළ දාපන්. ගැලරි මම ඉතින් මාළුවා කියනවා. කට්ට ගන්න.
කොයියෝ ඕකට දාන්න ඕ වතුර දාලා දාන්න උඹ ගෙදර ඇති ගන්න ආන් අරගෙන දාපන් දැනට අපි අර බාස්කට් මේ අකිල ඔව් මේ ඔය පිත්ත ගැනම පිත්ත ගැන මම හඳුන්වලා දෙන්නම් මචංට තාම පිත්ත හදන ගමන් මේක ගෙනාවේ අපේ අයියා අපේ අයියා UK වල එයා මට මේක එව්වේ මේ තියෙන මචං පිත්ත ඔය කරගන්න කවන්ද දන්නේ නැහැ මේක ඇත්ත ප්‍රශ්නේ මේක මෙහෙම අල්ලලා මේක විසික් කරන්න ඕනේ මාරේ මම මේක කරලා පෙන්නන්නම් ඒ වෙලාවට ලොකු ඉදන්න හාලා අම්මෝ ඔය දා ඉස්සරහට මාළු අහුනත් උඹලට පෙන්නන්න කොල්ලෝ ටිකෙන් මිදිලා මෙහාට ආවා එනකෙත් මේ උඹලට කියන්න ඕනේ කියන්න වෙන්නේ නැහනේ ලැජ්ජයිනේ මම වෙනදාත් කියනවනේ මචං මේ වගේ තැනකට වරෙල්ලා නිදහසේ ඉඳපල්ලා කියලා මානසික නිදහස අම්බානේක තියනවා කියලා අර කොල්ලෝ ටික හැබැත් ඉන්නේ ආර නිදහසක් තියෙන්නේ ඔයි මේ එක දවසක් හරි නිවාඩුව වැඩ කරනවා මචං එක දවසක් හරි මේ නිවාඩුවක් හරි දාලා මේව ආතල්ලක් ගනින්න මේ ඒක තමයි වෙනම මැරෙනකොට අර යන්න තියෙන ඉතින් මේවා තමයි ඉතින් අර යනවා කියන්නේ ඉතින් අර යන්නේ නැහැ නේ මොනවත් හල්ලි හම්බ කරනවා දුක් විඳිනවා කනවා බොනවා ජීවත් වෙනවා මේ වගේ ආතල්ලක් ගත්තොත් ඉතින් ඒ වෙලාවට හරි තියෙනවා මැරෙනකොට මොනවත් අර යන්නේ නැහැ කියලා උඹලා ඔක්කොම දන්නවා ඒකින්ද ඉතින් මේ වගේ දෙයක් හරි කරපන් ලැබිලා මට තව එකක් හම්බුණා මචං මේ පව්කාරට තමයි හම්බෙන්නේ ලංකර අඩේ මූ ලොකුයි බං පැටව නෙවෙයි අඩේ මේ කොර්ලි පැටව බං මුන් අපි හදමුකෝ බං ඒක තමයි ඒ උන් දහං කර හදන්න පුළුවන් එකට කොර්ලි ඕ වගේ පැටව ටික කමුන හදමු බං අපරාධේ බවුනේ මැරෙනවනේ බං ලොකු එකක් කමුන කමු ඒ ලොකු එකක් කමුන කමු බං ඩබල් කරලා බං අකිලේ මොකද තත්තේ මොකද තත්තේ මචං මාළු ටිකක් නම් ඉන්නවා බං හරිද මොකද තත්තේ ආපන්කෝ දැන් මම දැන් මේක හදා ගන්න ගමන් ඉන්නේ මාළු ටිකක් නම් ඉන්නවා බං ඉතින් වැඩේට බහිමුනේ බහැලා තත්ත්වෙ මොකද කියලා බලලා සුදුයිද ටිකක් සුදුයි ලාවට බං එහෙනම් මොකක්ද ප්‍රශ්නයක් ලාවටද හරියන්නේ ඇයි කයිද හැම හැමනම් කයිද දන්නේ ඈ කෙල්ලෝ වගේ තමයි බං මොනු කියනවා කන්නේ මේ ඒ දැන් ඉතින් මේ මරු බාන්නේ නේ බං මේ සිරාවට බං ෆෝන් එක මේ ෆෝන් එකේ බං මේක අපි ළඟ ඉතින් දන්නවනේ අපි ගෙනාව බාණ්ඩ ඉතින් සුපිරි තමයි බලමුකෝ කවදාද මේ අකලිය ඕක පුච්චමු අකිලේ ලස්සන පේනවනේ කැමරාවට ඊ අරු ගන්නවා මාළු තව එකෙක් කවුනා මචං මේ මරු පව්කාරයෙක් ඇවිල්ලා ඉන්නේ ඒ ඔක දාම මචං ඇති කරන එකට කෝකෝ ඒ මාළුව පෙන්නපන් අම්මට මේ ඉන්නේ ඒ කෝබන් අර මාළු ටික දාවන්කෝ ඇති කරන්න දාන්න ටික පැනලක් දැන් නේද ඇති කරන්න දාන්න කියලා දාපන් කෝ පෙන්නපන් කෝබන් ඇති කරන්න දාන්න පැනලා ඈ එකේ පැනලා මේ ඉන්නේ දාපන් මේ දාපන් ඒ උඩි බලන්න කිව්වා මේක වහවල්ලා කියලා හෙලෝ තපේන්නේ නැහැ මචං ගණන් ගන්න එපා 400යි බං වැඩියෙන් ගත්තොත් රිවර්ස් සයිඩ් එකෙන් යවන්න කිව්වා මොකද අරුන්ගේ ගත්තේ ඈ දාලා තියෙන්නේ මේකින් දැන් තුන් දෙනෙක් ඔය දාලා තියෙන්නේ ඒ පැටලෙනවා බලන්න ඉදි කරනවා ඈ ආසල්නේ අද මචං පොරාදි බං දෙත්තම ගහනවා මේ කෑ ගහන්න බෑ අම්මට ගන්න අම්මට ඒක අම්මට ගන්න අපි කෑ ගහුවා කියලා අපි අඳුරනවානේ මම උලන්ට කියලා වෙද්ද හෙලෝ 500යි ලු අම්මා මේ අර හරියට දාමු හා ඒ නෑ මම මෙතන මුල්ලට එනවා දැන් රුත්තම දැන් හා හරි බයික් එකේ හරි මචං මොකද ට්විස්ටර් මොකද ඉතින් මේ අකිලේ එපා එපාකෝ ඔක්ක පැටලෙනවා අම්මට නෑ යන්නේ රොඩ් එක දිගට අකිලගේ මංගල විදි කිරීම හරි ගියේ නෑ මචං හරි ගිනේ ආයෙ බලමු අපි try එකක් දීලා අයින් ඉතියා බර නැද්ද කොහොද බං අයින් යා මේ පැටලෙනවා පැටලෙන්නේ නෑ ගහපන් මේකෙන් නෑ මොකෙක් ගහපන් හරියට ගහපන් උඹ ගහපන් ගහපන් ඊ ඇඟේ ගහපන් බෑ බං යන්නේ කො යන්නේ හිමීට යනවා ඕ දියා යන්නේ නැද්ද බං නෑ මචං මේ මටත් එහෙමම චීස් කරලා යනවා අර මූ තමයි නිහඬ වීරයා මේ යනවා අම්මට ලොකුයි
අම්මට ගණි ඉක්කොර ගනි. අම්මට ඌ ආතල් නෑ මේ. ඉතින් අකිල අත ගනි. අත ගනි. ඌ පයින්නවා නෑ. උඹ අත ගනින්කෝ. අතගන්න අම්මට වේ ආතල් ලෝයි. මේ උඹට තලේ පව් කාර එපා. එපා ඕකේ එපා මට මේකෙන් මල්ලන්නම් අම්මෝ මේකට මේ අපි තාම මැසිමන් කියන දීලා තොරලා ගන්න බෑ. අරක මාළු අතර දෙනෙක් යන්නවද? කොකු දෙකම කාලා ඈ? එකක් ඇඟේ වැදිලා අනිත් එක කාලා ඌ මං වගේ පෙරේ දෙකෙන්ද ඉතින්. ඌ පෑගෙන උඹට නා හොයද පැටලිලා. ඌ ඉස්සෙල්ලා අපි එද්දි බල බල හිටපේක ඔව් ඔව්. මගේ එකක් යනවා ඈ. මචං රොඩ් එක මම ඕකට මොකද කියලා කියන්නේ. රටින් තියෙන යකඩ කැල්ල බර මදි. මදිනේ ඒකයි. මදි. මේක දැම්ම මේ. ආ බණු ගැට ඒකට මන් දන්නේ නැහැ. අදගෙන ගියා මං අරේට ගියාද ඒක නෑනේ. අකිල මං ගැට එක ගහන්න දන්නේ නැහැ. බානු උඹ දන්නවද කොහෙද ගහන්න? තාම අහුවෙන්නේ නැහැ මචං. රන්දික. කැරිලා ඕවා උඹට තියති. මතක රන්දි කියලා ප්‍රතිද්වන ඔබ කාලේ. ඔව් තේපා ඒ දවස්වල අපිට වාගන්න දෙන්නද නේ? මේක අයිසල්ල දිලා දැන් ඉතින් අතේ දියසේ වල අම්මට යනවා. මාළුවා ඉතින් අපිට මං කියවලයි පුතු අරු ගහ නැම එකක්වත් කන්නේ ඔව් මාළු කන්නේ නැහැ ගිලිනවා. මාළු කන්නේ දැන් ඌ පණුව මාරු මං මේ දවස් ටිකෙන් බත් කෑවා. කවුද? ආ උඹ ගෙනත් දැම්මද බට්ටිය? ඒ උන් පොඩි වැඩි බා. යෝ යට ඉන්නේ යටම දාමු. මෙතනින් ගැට ගහගෙන ඉස්සර මං කියන්නේ. දිග තියෙනවා මේ මෙච්චර උතෙන් ගැට දාගෙන කරනවා ගැට දාපන්. ලීල් කරපන්. බලපන් ඔක කවුනේ ඔබ තියන්නේ. ලීල් කරපන්. කුන් හරප කියන්න බෑ ඔක මිනිස්සු මිනිස්සු කතා නෙමෙයි. දාක්සිරි මොන්නේ. එපා. හරි උඹ ලස්සන වෙන සිරහට වා. නෑ මේ මොකද්ද මේ? ඕකේ views අඩම කොටිපතියක් ගන්නද? ඔබට එහෙම වෙන්න බෑ. නිකන් ඉඳපන්. එහෙම කියන්න එපා බල්ලෝ. මේ මෙතන මේ ආපන්කෝ මේ මෙතන කෙටුවද එකේ කරේ? ඇයි ඔබ පුක දුන්නා වගේ. බනේ හුත් ඔබ හයියෙන් ඇත්තා මේ අකිල මේ මෙතන කෙටුවද උකට? ඒ කොටලා කෙටුවද? මම කොටලා ගොඩක් නෑ මොනේ මේ උතන කෙටුවද? කෙටුවද? මම මේ ආන් හරිනේ ඇයි ගැටියා මේ ගැටේ එච්චරයි දුර ගන්න. ආ වෙනවා අපි කොටලා ගොඩක් අල්ලලා නෑ ඒක නෙවෙයි අහන්නේ. එහාට බලන්න ඔක ගනින් එහාට. විහිළුනේ මේ දෙයියා. දැන් ඕක කරකණ්ඩ හදාගන්න. ඈ මොකද කරන්නේ? හෙට යමන් ඈ ඔය ගම්බොල. ඔබ කවුද බං මං හිටියනම් බලව අඳුරන්නේ සිකියුරිටි කියමු. ඇයි ආයිරි හරි ගෑන ගන්නේ කරන්නේ. මේ තමයි මචං අපේ ලක්සිරි. ඒ මචං බලපන් පොඩ්ඩක්. මොකක්ද තත්ත්වේ? ඒක කිඹුල්ලු එහෙම ඉන්නවල නේ බම් මේ. ලූලු ඉන්නේ ලූලා බලාගෙන වැටෙයි. ආමුඩ පීනන්න බලන්න තනමුද්දවා. සිරාට දාන්න දැන්නේ. එයි මගේ ඔලුවට එහෙම වැටෙන්න දාන්න එපා. ෆෝන් එක කරන බං වීඩියෝ ගන්න දැද්දි. මාල අවුල ඉරක් ගියා වගේ ලයින් නැති තියෙනවා. අපි යන්න ආරේ මෙහෙට හිටන්න ඕනද කොහෙන්ද? අර කොනේ අකිල ඔව්. දාපන්. මොනවද? දානවා. දාන්න මේ ටෙස්ට් කරන්න දාන්න. මේ ෆෝන් ටික මෙතනින් තියන්නම් ඈ දාපන්. අදා කොකුලේ දීවි මේක පැටලේ කිය මුල් ටික මේක පැටලුනොත් ඉවරයි ඒ අඩා ඉන්න විදිය බලම වැටේවත් බං. නෑ වැටේයි බං. වැටරුම් මචං. මේකනේ වැටෙන්න බෑ මේ විතර කොන්ක්‍රීට් ඈ බං. ඕක පීනන්න දන්නවා බං. පොඩ්ඩක් වරෙන්කෝ අපි නානතෙන් බය වෙන්න බල අපේ ගෙවල් පැත්තේ. රන්දික ඔය බෑන්ඩ් එක බයයි බං ෆෝන් එකට නුතේ. ඕ බං දැන් නෑනේ උඹට ඒ පාර. මෙතන හිටපු අතර මැද හැල්ලුවා එච්චරම තමයි. ඔව්. අර ඉන්නේ හැද දුන්නේ නේ. අයිෂා තමයි ගැට ගහන්නේ මෙච්චර දැන් මම යන්න මම ආවා
අඩෝ හිතන් ආපු මාළු ඇල්ලුවේ ඈ ආයෙ කැලුවද නෑ ආත මාළු ටික ගන්නේ බලන්න නෑ නෑ මේ පැනලා ඇති කරමු බම්මුන්ඩි ඈ පණුව නෑනේ කවිස පණුවටියක් හොයන්න උඹට හයිස වරේ අපි දෙන පණුටික කරන්න ආයෙ නෑනේ බම් මෙතන රෝඩ් එක තියන් ඉවරයි ආරුන් රෝඩ් එකේ දී බම් මේ ලනු කැලේට පරලලා දාපන් අකිල ලනු කැලේට පරලලා දාපන් ඒ පණුවටියක් හොයන්න කවිස ඒ මේ මොකද්ද බං ඕක මේ වෙන මේක අබ්බා නූල් ඔතලනේ ඒක හොඳයි බං පාවෙන්න දාන්න බෑ මේක මදි මේක පාව වෙනවා වැඩි වැඩි කොච්චරද ඇද්ද බං පාවෙන්න වැඩි පාව වෙනවා වැඩි ඒකවල මදන් ඉතින් බං පාවෙන්න මං ලී කැලක් දාන්න රන්දික ආරම පණු හදන්නේ නෑනේ බං කෙක් යනවා වගේ දැක්ක කවිස තමයි දන්නේ බං කැලක් හම්බුනේ ඒකයකෝ මස්සු නමන් කියන්නේ අරෝ බං අකිල නැති ඉඳ බං අර මේ රෝඩ් කෑලි ඕනේ නෑ ලනු කෑල්ලත් වී කර මගට බානු කියට වැදුනා ඒක කියනවා ඇයි පාඩයා වගේ ගියා ඉතින් කොහමද මනින්නේ කියලා ආය වැදුනා මේක මෙහෙම ඇයි මූ වැදුනට පස්සේ මම ඉතින් උඹ දැක්කද කියලා ඔව් ඔව් ඉතින් බර වැඩි නේ ඔව් අරුගේ අදුර කොක් ගෑවා අම්මෝ මේක වැදගෙන වෙච්ච අයියා අරුගේ අටකෝ අරුගේ පඩතව කියන මොකද කියන්නේ ආගෙද පාගයද උඹ මේ බොරුවට ඔය රොඩ් එකයි ඔව් මේ අපි අර බං අර හාමුද පීනන්න පුළුවන් වුන් විතරක් බෑපල්ල ඈ ඔව් යමක් නෑ මට පීනන්න පුළුවන් ඉඳන් මම බහින්නේ නූ යම නැතුව කට්ට දාවේ ඔය තියෙන බෑම ගෙනාවද ඔව් පාරෙන්න බා ඈ දුත්ත යුම්බි තට්ටේ බෑදෙනවා බා ඔව් මීබල මොකද තට්ටේ බා උඹලා තාත්තේ තට්ටේ තියනවද නාවගේ මාව තියෙන ආරේ උඹට බං නාගි වෙන්න කලින් බං එපෑදිලා බං හන්දිකයාගේ ඔව් ඔබ තට්ටේ ඇත්තටම ඔව් ඒ තට්ටයා අකිල තට්ටයා මගේ දවසක කොන්දේදී ඒතකොට උඹට හිදෙයි කියපන් අම්මෝ අඩේ දැන් මේක මොකක් කරන්න ෆෝන් කරනවා කියලා හිතන්නවා මේ මම කියන්නද අකිල රොඩ් එක තාක්කුවේ දාගන්න ඕන ගලවලා වයරක් වික් කරමු ඒක තමත් කියන්නේ කේබල් එක තින්නේ මේ පැටලලා නැත්නම් අද මාළු වලට ඉර රොඩ් එක හදා හිටියෝ ආතන මාළු කැලේ ගියා උඩට නෑනේ සිරාව අම්මා උඹ දැක්ක දාන්න ඕන ඒ දිගනම එතනවද ඒ එතනවද දැන් මං දිගන්නේ රන්දික දාලා අල්ලනවා දාමු ඈ ඉන්න පොඩා රන්දික දාන්න try කරා බැරිුණා නේ මම දාමු තව ටික රස අපිට ගොඩක් මාළු හදමු දැන් පරණයිනේ බං තත්ත්වෙත් පැදිලානේ පායලා එන්නේ නැති ඇති කොහමද අඩේ මේ ෆෝන් එක ලිස්සනවා බං ගැටයක් හදලා ඔව් ඒක දිගරම මේ ගැටේ තිබ්බා දාරානිපාත වර්ෂාවක් ඇදහැල්නවා මචං ඒකින්ද යන්න යන්නේ තනිය යනවා ඉස්සරහෙන් මට පිටිට තා පේන්නේ අල්ලගත්තේ මෙච්චරයි මචං උඹලට පේනවද දන්නේ කොර්ලි ටික ලබ්බේ වැස්සක් බං කඩෙන්නේ තන්දිකේ බයිකේ බලලා ඉවර කරමු හලෝ කිව්වා හලෝ මේ පළව නෙවෙයි යකෝ